හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට මම මේ ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඇත්තටම කිව්වොතින් මට වැඩත් එක්ක බිසි ඒ වගේම එක්සෑම් එකක් තියෙනවා. ඒකේ ස්ටඩීස් වලටත් මම පොඩ්ඩක් කාලෙ වෙන් කරලා තියෙනවා. ඒ හින්දා ටිකක් බිසි. ඇත්තම කිව්වොත් පාඩම් කරන්න වෙලාව වෙන් කරලා තිබ්බට ඇක්චුලි මම කරන්නේ 5 minutes පාඩම් කරනවා ඊට පස්සේ පැයක් විතර continuously videos බලනවා. ඔයගොල්ලෝ එහෙම වෙන්න එපා. To be honest, I always had time to record videos, but I didn't have time to edit or do the voice overs. Finally, today, I found some time to do the voice overs. Yeah, luckily. Right, ඔයගොල්ලෝ මේ දකින්නේ solo travel එක. ටවුන් එකට ගිහපු වෙලාවක Mr. Donut මේක ඩෝනට් කඩයක්. but ඒ වුණාට ඩෝනට් සෙල් කරාට පොඩි පොඩි ස්නැක් අයිටම්ස් තියෙනවා. මම ගත්තේ බාබකියු සොසේජ් බන් එකක් with coffee. yes ඩෝනට්ස් කන්න තරම් මං වැඩි ආස නැහැ. මොකද පැණි රස කන්න මං එච්චර කැමති නැති නිසා. ඕකේ ඔයගොල්ලන්ට මේ පේන්නේ මම මගේ ජීවිතේ විඳිනවා. හොට් කොෆි එකක් බොන ගමන් yes මේ මම මගේ ජීවිතේ විඳිනවා. ඇත්තටම මම නිකන් ජීවත් වෙනවා කියලා මට ෆීල් එකක් එන්නේ. මම මොන හරි රස කැම જાතියක් මොන හරි රස බීම જાතියක් ඒ කියන්නේ කොෆි එකක් වගේ බොද්දි තමයි. ඒ කියන්නේ ඒක මාර ෆීල් වෙනවා. කොච්චර මම දුකින් ඉඳියත් කොහොම ඉඳියත් කෑමක් අද්දි මට ෆීල් වෙනවා මම මේ ජීවත් වෙලා ඉන්නවනේ කියලා. yes honestly I have 132 subscribers now and I am really grateful for that. To be honest, I make these videos thinking about those 132 amazing people who subscribed to me. So thank you so much ඔයගලන්ට හැමෝටම. ඇත්තටම මං හිතනවා මම මේ වීඩියෝස් හදන්නේ මගේ subscribersලා and viewersලා වෙනුවෙන්. So I feel it's my responsibility to do something meaningful for you. so ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට ඉතින් මං ඉන්නේ වැවක් ළඟ. yes වැවක් ළඟ ඉන්නේ. හරිම සීතලයි මේ කාලේ. හැබැයි හුළඟත් එක්ක ඒ කියන්නේ වැව ළඟ නිසා හුළඟත් එක්ක සීතල වැඩි. ඔව්. බෝට් රයිඩ්ස් යන්න ඕන නම් බෝට්ස් තියෙනවා. yes මේක තමයි මගේ සුපුරුදු ජීවිතේ. මේ කුරුළු වගේක් ඉන්නවා. ඒගොල්ලෝ පියාඹල යනවා, වැවට පියාඹල යනවා, වැවේ පීනනවා. ආයි මහන්සියොත් මං හිතේ ඇවිල්ලා ආයි මෙතෙන්ට එනවා. ඒගොල්ලෝ රෙස්ට් කරනවා. ආයි ඈතට පියාඹල යනවා. ඔය බලාගෙන ඉන්නවා. ඔව් මේ දවසක් මං සප්පොරෝ ගියා. මගේ පොඩි ස්පෙෂල් වැඩකට. එහෙ යද්දි තමයි හොට් පොට් try කරන්න ගියේ. first time hot pot try කරන්න. දැන් මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 2කට කිට්ටුයි. but luckily one chance එක හම්බුණා මේ පාර hot pot try කරන්න. හරිම රසයි. yes මේ tofu තමයි මං කන්නේ. රසයි. ගොඩක් රසයි. vegetable items තිබ්බා. yeah. It was super delicious and there were so many items to try including beef, pork, chicken and lamb. So everything was just so tasty. Yummy. Okay, ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම hope කරනවා per week one video upload කරන්න. Okay, say bye.